සුබ දවසක් හැමදෙනාම. DJI Lito X1 ඩ්‍රෝන් එක මේ අවුරුද්ද ලොන්ච් කරේ 2026 වල. මේක දැන් මාසයක් තිස්සේ යූස් කරනවා. මේකේ මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ෂෙයා කරගන්න නැතුව මම මේක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරා ඩ්‍රෝන් එක මාසයක් විතර. මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මගේ ඕනස් ෆීඩ්බැක් එක. ඒතකොට මම මේකේ මොනවටද කැමති, ඒතකොට මොනවටද මම මේකේ කැමති නැත්තේ වගේ දේවල් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එකට එකතු වෙමු. මුලින්ම මේකේ බිල්ඩ් ක්වොලිටි එක කතා කරොත් මේ ඩ්‍රෝන් එක ගොඩක් ලයිට් වේට් ඩ්‍රෝන් එකක්. මේක ග්‍රෑම් 250කට වඩා අඩුයි. ඒ වගේම බෑක්පැක් එකක උනත් හරි ලේසියෙන් අරගෙන යන්න පුළුවන්. එතකොට මේක ට්‍රැවල් ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මේක ඊසි ටු යූස් කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක්. පේනවා මේ මගේ ෆාම් එකත් එක්කම සයිස් එක ගොඩක් පොඩි ඩ්‍රෝන් එකක්. ගොඩාක් රටවල මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිසන් එකක් නැතුව ෆ්ලයි කරන ඩ්‍රෝන් එකක්. ෆ්ලයිට් පර්ෆෝමන්ස් ගැන කතා කරොත් එimhe ලයිට් වින්ඩ් කන්ඩිෂන් එකක උනත් මේක ගොඩක් ස්ටේබල් ඩ්‍රෝන් එකක්. කිසිම ප්‍රශ්නයක් නැතුව 4K වාට ෂූට් කරන්න පුළුවන්. එතකොට ඔයාට ඕන ලෑන්ඩ්ස්කේපින් ෂොට්, ඒ වගේම දියාලි වල ෂොට්, ඒ වගේම තමන්ගේ වීඩියෝ තමන් ෆලෝ කරලා ගන්න වීඩියෝස් වගේ ගොඩාක් දේවල්. එතකොට ඇක්ටිව් ට්‍රැකින් ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. අපි මේ වීඩියෝ මම ඒ ගත්ත වීඩියෝ ෆුටේජ් ටිකකුත් මෙතන ෂෙයා කරනවා. දැන් ඔයගොල්ලෝ ඒ ටික බලා ගන්න පුළුවන්. මේක ඇක්ටිව් ට්‍රැකින් දැම්මට පස්සේ ඔයාට වාහනයක් ට්‍රැක් කරන්න පුළුවන්, ඔයාව ට්‍රැක් කරන්න පුළුවන්, ඒ වගේම ඔබ්ජෙක්ට් එකක් ට්‍රැක් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් මේ ඩ්‍රෝන් එකෙන් ඔයාට හම්බෙලා තියෙනවා. අපි ඉතුරු දේවල් ටික අපි වීඩියෝස් වලින්ම බලමු. මම ඒකේ මම මේක යූස් කරන විදිය ඔක්කොම වීඩියෝස් වල දාලා තියෙනවා. අපි ඒ ටික බලමු. හොඳයි, ඔයගොල්ලෝ දැන් බලාගන්න පුළුවන් කොහොමද මෙතන ඇක්ටිව් ට්‍රැකින් වැඩ කරන්නේ කියලා. මුලින්ම ඔයා සිලෙක්ට් කරන්න ඕන මොකද්ද ට්‍රැක් කරන්නද. එතන ඔප්ෂන් තුනක් තියෙනවා. ඇක්ටිව් ට්‍රැකින්, ස්පොට්ලයිට්, POI කියලා. එතන අපි ඇක්ටිව් ට්‍රැකින් කියන එක සිලෙක්ට් කරලා වාහනේ සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙතන දෙන්න පුළුවන් ෆ්‍රන්ට් එකෙන්ද බැක් එකෙන්ද ලෙෆ්ට්ද රයිට්ද අපිව ට්‍රැක් කරන්න ඕන කියලා. එතනින් ඒ ඔප්ෂන්ස් ටික දෙන්න පුළුවන්. එතකොට මේ ඇතුලේ තියෙන සර්කල් එක සිලෙක්ට් කරොත් ළඟින් ගොඩක් ක්ලෝස් අප් ෂොට් එකක් තමයි වදින්නේ. එතකොට පිටින් තියෙන සර්කල් එක ක්ලික් කරොත් එහෙම ඔයාලට ටිකක් දුරින් ඒ ෂොට් එක ගන්න පුළුවන් ලස්සනට. එතකොට ඔයාලට පේනවා දැන් එතන මම සිලෙක්ට් කරා, ඒක ඕකේ කළා. ඊට පස්සේ මම යනවා වාහනේ ඇතුළට. ගිහිල්ලා රෙකෝඩ් බටන් එක ඔන් කරනවා. එතකොට අපිට වෙන කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. එතකොට ඒක ලස්සනට වාහනේ පිටිපස්සෙන් අපිව ට්‍රැක් කරන් එනවා. මොනවා හරි මේ බාධා හැම මොනවා හරි තියෙනවා නම් ඒවත් අවොයිඩ් කරගෙන ලස්සන වීඩියෝ එකක් ගන්න පුළුවන් එතනින්. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මෙතන මේ දැන් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට ලස්සනට මගේ පිටිපස්සෙන් ඩ්‍රෝන් එක දීපු ඉන්ස්ට්‍රක්ෂන් අනුව ෆලෝ කරන් එනවා. මම මේක දීලා තියෙන්නේ මාව ට්‍රැක් කරන්න කියලා, මේ පිටිපස්සෙන් ට්‍රැක් කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. දැන් මං ගිහිල්ලා මෙතන වාහනේ පාක් කරලා ආපහු ගන්නවා. එතකොට බලමු ඒක ලස්සනට ඒ විදිහටම එනවද කියලා. ඔකට පේනවා වාහනේ දැන් රිවර්ස් කරනවා. එතකොට මගේ ඩිස්ටන්ස් එක තියාගෙන ඒක ට්‍රැක් කරනවා වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව. පොඩ්ඩක් ඩ්‍රෝන් එක නවතිලා මං යන පැත්ත ඩිසයිඩ් කරලා ආපහු පිටිපස්සෙන් එනවා. මේක මම මැනුවලි ඔපරේට් කරන්නේ නැහැ. ඇක්ටිව් ට්‍රැකින් එක දීලා තියෙන විදිය අනුව තමයි වාහනේ පස්සෙන් ට්‍රැක් කරන් එන්නේ. ඔතන පොඩි ගස් වගේක් තියෙනවා. එතකොට ඩ්‍රෝන් එක මේ ඒ ටික බේරලා හයිට් එක හදාගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව එනවා. ඔකට පේනවා උතන මේ ගස් වගේක් තියෙනවා. ඒ ටිකේ වදින්න නැති වෙන්න හයිට් එක හදාගෙන ට්‍රැක් කරගෙන එනවා. මං වැඩි දුරක් ගෙනිච්ච නෑ. මම මෙහෙර නැවතුවා. මොකද ගොඩාක් ඔතන මේ ඔබ්ස්ටිකල්ස් තියෙනවා. මං රිස්ක් එකක් ගත්තේ නෑ. මොකද මගේ මේ පළවෙනි වීඩියෝ ෂූට් එක මං එහෙම ඒක හින්දා වැඩි දුරක් යන්න නැතුව එතන හරියම නවත්ත ගත්තා. නවත්තලා ඊට පස්සේ ඩ්‍රෝන් එක මම ආපහු පල්ලෙහාට ගෙනාවා. ඔකට පේනවා මේ වෝනින් මෙසේජ් එකක් වගේ එතන වැදෙන්නේ. එතන වටේම බාධා ගොඩක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ මම මේ විදිහට ඩ්‍රෝන් එක හිමීටම ආපහු ලෑන්ඩ් කරගත්තා. මේ වගේ ඉතාම පහසුවෙන් ඇක්ටිව් ට්‍රැකින් කියන දේ කරගන්න පුළුවන්. මොකද මගෙත් මේක ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක තමයි මෙහෙම ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ. මම ඊට කලින් ඩ්‍රෝන් ෆ්ලයි කරලා නැහැ. ඒක තමයි මම කියන ඕන කෙනෙකුට මේක පහසුවෙන් යූස් කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක් කියලා. කලින් දැක්කේ වාහනේ කොහොමද ට්‍රැක් කරන්න කියලා. දැන් මම පෙන්වන්නේ මාව කොහොමද ට්‍රැක් කරන්න කියලා. ඒ ස්ටෙප් ටිකම තමයි අතන තියෙන ඩොට් එක ක්ලික් කරලා අපි ඇක්ටිව් ට්‍රැකින් ඔන් කරලා ඊට පස්සේ සිලෙක්ට් කරන ඔබ්ජෙක්ට් එකට මාව සිලෙක්ට් කරනවා. උතන පෙන්වනවා ඔබ්ජෙක්ට් ටික. එතකොට එතන ඇක්ටිව් ට්‍රැකින් කියන එක සිලෙක්ට් කරගන්න ඕන.
සිලෙක්ට් කරගත්තට පස්සේ දැන් මොතර මම සිලෙක්ට් ස්පොට්ලයිට් කියන ස්පොට්ලයිට් කිව්වට පස්සේ ඒක ඇක්ටිව් ට්‍රැකින් නෙවෙයි මම යන පැත්තට එනවා ගිහිල්ලා එතකොට මට ඕන වීඩියෝ එක නෙවෙයි දැන් එතන මම ආපහු ඇක්ටිව් ට්‍රැකින් විදිහට එනේබල් කරන්න යන්නේ හරි දැන් මම ඇක්ටිව් ට්‍රැකින් ඔන් කරා එතන අර වගේම තමයි එතකොට මම කොයි පැත්තෙන් ට්‍රැක් කරන්න ඕන කියලා දෙන්න ඕන දීලා ඇවිදන් යන්න තියෙන එතකොට ඩ්‍රෝන් එක තියෙන බාධාවල් එහෙම මගේ අරගෙන මගේ පිටිපස්සෙන් එනවා දැන් එතනත් වටේ පොඩ්ඩක් ගස් ටිකක් තියෙනවා ඒක තමයි බීප් නොයිස් එකක් ඇහෙන්නේ ඒ වුණාට ඒක මේ ට්‍රැක් කරන්න දෙන පැත්ත අනුව ඒක ලස්සන ට්‍රැක් කරන් එනවා ඔයගලන්ට පේනවා මම මේ ගොඩක් ක්ලෝස් අප් ෂොට් එකක් තමයි ෂූට් කරන්නේ මම ඇවිදන් යනකොට එතකොට ඒක මම දීලා තියෙන්නේ මගේ ලෙෆ්ට් පැත්තෙන් රෙකෝඩ් කරන්න කියලා එතකොට මේ විතර බීප් බීප් සද්ද එන්නේ මේ එතන ඔබ්ස්ටකල් ගොඩක් තියෙනවා උනට ඒ ඔක්කොම මගේ අරගෙන එයා ලස්සනට ඒ වීඩියෝ එක ෂූට් කරනවා දැන් මම අනිත් පැත්ත හැරුණාට පස්සේ මම ඒකේ රයිට් සයිඩ් එකට දෙන්න ඕනේ නැත්නම් ඕක මේ ගස් උඩින් ගිහලා අනිත් පැත්තෙන් තමයි මාව ට්‍රැක් කරන්නේ ඒකින්ද මම ඒක අවොයිඩ් කරන රයිට් සයිඩ් එකෙන් මාව ට්‍රැක් කරන්න කියලා දුන්නා එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩ්‍රෝන් එක ෆලෝ කරගෙන එනවා මං ඔයගොල්ලෝ පේන මං ඒක කන්ට්‍රෝල් කරන්නේ නැහැ මං එතන අර මේ ඩිස්ටන්ස් එක ඒ ටික තමයි එතන ඇඩ්ජස්ට් කරන්නේ එතකොට ඒ අවශ්‍ය ඩිස්ටන්ස් එකෙන් වීඩියෝ එක ෂූට් කරනවා දැන් මම පෙන්වන්නේ ස්පොට් ලයිට් එක කොහොමද වැඩ කරන්නේ කියලා මම දැන් මාව සිලෙක්ට් කරා ස්පොට් ලයිට් එකට ඒක ඔන් කරලා ඊට පස්සේ අපිට අඳින්න තියෙන්නේ කොහොම මොන පැත්තෙන්ද ඒක ට්‍රැක් කරන්න ඕන කියලා එතකොට කොච්චර වේගෙන්ද යන්න ඕන කියලා දුන්නාට පස්සේ මේ වගේ මම දකුණු පැත්තෙන් මාව මං හිමීට ට්‍රැක් කරන්න කියලා දීලා දෙන. එතකොට ඒක මාව සෙන්ටර් එකට වගේ තියාගෙන වීඩියෝ එකක් ෂූට් කරනවා. ඒ පැත්තට කැරකෙන ගමන්. එතකොට දැන් ඔයාලට පේනවා මෙතනත් මේ ගහක් තියෙනවා. ඒතර ගහ මග ඇරලා එයා සම්පූර්ණ සර්කල් එකක් කම්ප්ලීට් කරනවා. ලිටෝ X1 එකේ තියෙන මේන්ම ෆීචර් එක තමයි ඔබ්ස්ටිකල් අවොයිඩන්ස්. ඒක ගොඩාක් හොඳ මට්ටමක තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ඇඩ්වාන්ස් ඩ්‍රෝන් එක තියෙන මට්ටමට මේක තියෙනවා. ඒක හින්දා තමයි මේ ඩ්‍රෝන් එක ගොඩාක් බිග්නර් ෆ්‍රෙන්ඩ්ලි බජට් ඩ්‍රෝන් එකක් හැටියට ගොඩාක් වැඩ අපිට කරන්න පුළුවන්. දැන් මම මෙතන මේ තව ෆ්ලයි මූඩ් ටිකක් try කරනවා. ඒක කොහොමද වෙන්නේ කියලා බලමු. 3, 2, 1. ඔය පෙන්නන ඩ්‍රෝනි කියන ෂොට් එක ඒක කොහොමද වැඩ කරන්නේ? ඒතර ඒකේ කම්බයින් 8ක් ෂූට් වෙනවා මම සිලෙක්ට් කරපු ඔප්ෂන් එකත් එක්ක ඒක තමයි ඩ්‍රෝනි කියන එක කොහොමද වෙන්නේ? ඊට පස්සේ මේකේ ඉන්න සර්කල් කියන එක තව මූඩ් එකක් තමයි යන්නේ. fly forward ඊට පස්සේ සර්කල් මෝඩ් එකම ක්ලෝස් සර්කල් එකක් යන්නේ. ඔය වගේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා මේකේ. ඒ කියන්නේ ගොඩාක් DJ drones වල ඔප්ෂන්ස් ටික තියෙනවා. ඒ ටික මේකෙත් තියෙනවා හැමම. ඔය ඔක්කොම ටික එකින් එක try කරලා බලන්න. මම මේ නිකන් ආසාව නිකන් try කරේ. මේක තමයි rocket කියන shot එක. ඒ වගේ fly mode 8ක් combine එකක් තමයි මම select කරපු option එකේ තියෙන්නේ.
එතකොට මේකේ බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් මේකේ DJI ක්ලේම් කරන මේක 36 මිනිට් ෆ්ලයිට් ටයිම් එකක් තියෙනවා කියලා. උන්ට ඇක්චුවල් කන්ඩිෂන් වල මම එක්ස්පීරියන්ස් කරේ ගොඩාක් හෙවි වින්ඩ් කන්ඩිෂන් වල වගේ සාමාන්‍ය විනාඩි 25ක් 30ක් වගේ තමයි උපරිම වාට මේක ෆ්ලයි කරන්න පුළුවන්. ඩිස්ටන්ස් වාට සාමාන්‍ය මේගොල්ලෝ ක්ලේම් කරනවා කිලෝමීටර් 8ක් වගේ දුරකට යවන්න පුළුවන්. 8ක් 10ක් අතර දුරකට. ඒක ඩිපෙන්ඩ් වෙනවා මොන වගේ සිටුේෂන් එකකද යවන්නේ කියලා. වින්ඩ් එක ඒතකොට වෙදර් කන්ඩිෂන් එකවත් බලපානවා. ඇග්‍රසිව් ගොඩක් ෆ්ලයි කරනවා නම් සාමාන්‍ය විනාඩි 25ක් වගේ තමයි බැටරියෙන් යූස් කරන 25ක් 30ක් වගේ උපරිමම. මේක ස්ටෑන්ඩඩ් පැක් එක තමයි මම ගත්තේ. ස්ටෑන්ඩඩ් පැක් එකට එන්නේ මේක 1 බැටරි. එතකොට ඩ්‍රෝන් එක එනවා. ඒ වගේ මේ වගේ RC-N3 කන්ට්‍රෝල් එක. එතකොට මේකේ තව එකක් තියෙනවා ෆ්ලයිමෝ කොම්බෝ කියලා එකක්. ඒක ඔයගොල්ලන්ට මේ බජට් එක තියෙනවා ෆ්ලයිමෝ කොම්බෝ එකට යන්න. මම ගොඩාක් යූස් වෙන්නේ නැති හින්දා මම මේ වගේ ස්ටෑන්ඩඩ් එකකට ගියේ. මොකද ෆ්ලයිමෝ කොම්බෝ එකේ එනවා බැටරි 3ක් එනවා. එතකොට බැටරි charge එක එනවා, ඩ්‍රෝන් එක එනවා, එතකොට කැරි කේස් එකක් එනවා. එතකොට මේක නෙවෙයි එන්නේ ඒකේ අර මේ ඩිස්ප්ලේ එකත් එක්ක තියෙන කන්ට්‍රෝල් එක එනවා. ඒ වගේ මේක ඉමේජ් ක්වොලිටි එක ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ මේක මම ගත්ත වීඩියෝ එකක්. බලන්න ඉමේජ් ක්වොලිටි එක කොහොමද 4K ඉමේජ් එකක් ක්වොලිටි එකක් තියෙනවා මෙතන ලස්සනට. එතකොට ලෑන්ඩ්ස්කේපින් වගේ ලොකු ඒ වගේ ලස්සන වීඩියෝස් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඔයාලට බලන්න පුළුවන් ස්ටෑන්ඩඩ් DJI වල තියෙන ෆ්ලයි ෂොට්ස් ඒ කියන්නේ ඔය ඒරියල් view එතකොට ඩ්‍රෝන් ෂොට් රොකට් ඒ වගේ ගොඩාක් දේවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්. ඒක ස්ටෑන්ඩඩ් තියෙන හැම එකටම වගේ තියෙන ටික තියෙනවා. මේකේ ඔබ්ස්ටිකල් අවොයිඩන්ස් සෙන්සර්ස් දෙකක් තියෙනවා මෙතන. මේකේ ගොඩාක් හොඳ ක්වොලිටි එක මේ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක මම දැන් කීපයක මගේ අතින් ඩ්‍රෝන් එක ගස් වලට හැප්පෙන්න ගියා. ඒ වුණාට මේක ලස්සනට ඒවා මගේ ඇරලා යනවා ඒ බාධා. එතකොට ඔයගොල්ලන්ට ඒකේ settings වලින් on කරගන්න ඕන කොහොමද ඔයා යූස් කරන්න කරද ඒකට උඩින් යන්නද නැත්නම් ඒවා මගේ ඇරලා අතරින් යන්නද ඒ වගේ දේවල් ඔයාලට select කරන්න පුළුවන්. ඒවා මේක ගොඩාක් user friendly drone එකක්. මොකද මගෙත් මේක first drone එක මට මේක යූස් කරන්න පුළුවන් කියන ඕන කෙනෙකුට මේක යූස් කරන්න පුළුවන්. මම ඊට කලින් drone කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. ඒතකොට මේක කාටද කිව්වොත් මේ drone එක ගොඩාක් සුදුසු වෙන්නේ beginner කෙනෙකුට ගොඩාක් හොඳ drone එකක් මේ. එතකොට travel creator කෙනෙක් නම් ඔයාට හොඳයි මේක ලස්සන landscaping shots ගන්න, දියැලි වල ලස්සන shoot ගන්න, ඒ වගේ දේවල් වලට මේ drone එක ගොඩාක් ප්‍රයෝජනවත් drone එකක් වෙයි. එතකොට ඔයා YouTube, Instagram videos කරන කෙනෙක් නම් ඔයාට මේ drone එකෙන් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමුවෙමු. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් මම ඉල්ලනවා මගේ channel එක subscribe කරලා like කරලා share කරන්න වීඩියෝ එක. එහෙමනම් වීඩියෝත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.